හායි යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක්. ශශී YouTube නාලිකාවෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all දාගන්න. වීඩියෝ එකක් දාපු විගස ඔයගොල්ලන්ට notification එක හම්බ වෙනවා. ඉතින් අදත් ඔයගොල්ලන්ට ගේන්නේ සුවිශේෂී වීඩියෝ එකක්. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. මොකද තුර්කියේ ඔයගොල්ලන්ට ඕනේ ඇති කොහොමද වැඩ කරන්නේ අපේ ලංකාවේ අය. ඒගොල්ලෝ වැඩ කරන විදිය, එතකොට ඒගොල්ලොන්ගේ ආහාර රටා, එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන විදිය ගැන පොඩ්ඩක් ලයිෆ් ස්ටයිල් එක කොහොමද තුර්කියේ දේශගුණය ගැන ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හොඳටම දන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ අද ඔයගොල්ලන්ට. ඉතින් අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න පොඩ්ඩක්වත්. මොකද ස්කිප් කරලා බැලුවොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වැරදි අදහසක් වුණත් තුර්කියේ රැකියාව කරන අය සම්බන්ධ වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන් එක දිගටම බලන්න කියලා වීඩියෝ එක මම ආරාධනා කරනවා. ඉතින් අපි මේ පේන නේද ඔයගොල්ලන්ට අයිස් කියන්නේ අයිස් වැටලා තියෙනවා. ඒ වගේම වතුර ගල් වෙලා තියෙනවා නිකන් වීදුරු තහඩු වගේ වීදුරු වගේ තමයි නිකන් ඔය තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඒ වගේ සීතල දේශගුණයක වැඩ කරන්න වෙනවා අපේ ලංකාවේ අයට. ඉතින් මේ වගේ ගිනි මැලයක් ආධාරයෙන් තමයි ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන ගමන් ගිනි තැප තමයි ඉතින් වැඩ කරන්න වෙන්නේ එළිය වැඩ කරන අයට. ඉතින් මේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මාර්තු කියන්නේ ගොඩක් දුරට ජනවාරි පෙබරවාරි තමයි මේ හිම වැටෙන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද හිම වැටලා මේ අපි වැඩ කරන ෂටරින් ලී වල, එතකොට මේ වගේ බොක්ස් බාර් පලංචි වල උඩට මේ විදිහට හිම වැටලා තියෙනවා. ඉතින් ඉස්තාම්බුල් වල තමයි අපි එයාපෝට් එක හදන ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. ඉස්තාම්බුල් වලට ගොඩක්ම හිම වැටෙන්නේ නැහැ. අංකාරා හෝ අනිත් පළාත් වලට වගේ සෑහෙන හිම වැටුණාට මෙහෙට වැටෙන්නේ නැහැ. මෙහෙ සාමාන්‍යයෙන් පෙබරවාරි මැද වගේ මං හිතන්නේ ගිය අවුරුද්දේ නම් වැටලා තියෙනවා ගොඩක්ම වැහෙන්නම. එහෙම මං වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට එහෙම හිම වැටලා තිබුණොත් ඒ විදියට. මොකද ඔයගොල්ලන්ට ඒක බලන්න හොඳ අත්දැකීමක් කියලා මං හිතනවා. ඉතින් මෙහෙම හිම වැටලා තිනකොට හරි ලස්සනට පේනකොට ඉතින් ඒ අත්දැකීම හීතල අපෝ හරියන්නේම නැහැ. ඒ කියන්නේ ගත්තොත් අත් දෙක හිරි වැටලා යනවා. මේ බලන්න අනිවාර්යෙන් අත් මේස් දාලාම අල්ලන්න මේ හිම. නැත්නම් එහෙම අල්ලන්න අත් මේස් නොදායල්ලොත් නිකන් අත පුපුරු ගහන අත පැලෙන්න වගේ. ඒක නිසා මේ හිමත් එක්ක සෙල්ලම් කරනවා නම් ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ. ලස්සන තමයි. ඒ වගේම තමයි හීතල ඒකේ වේදනාව එතෙන්ට ගිහපු කෙනෙක්ම තමයි දන්නේ. අනිත් එක මේ විදිහට මූණවල්, එතකොට ඔළුව මුළු ඇඟම වහගෙන තමයි ඉන්න වෙන්නේ. ඇස් දෙක විතරයි අරගෙන ඉන්න පුළුවන්. එච්චට උලඟක් ආවොත් එච්චටම හීතල දැනෙනවා. ෆීල් ලයික් එක සෑහෙන්න සාමාන්‍ය ටෙම්පරේචර් එක 3ට බිඳුවට තිබ්බොත් හිතන්නකෝ බිඳුවයි කියලා. බිඳුවට ෆීල් ලයික් එක රින 3-4 වෙනවා. එතකොට දැනෙන මේක උලඟත් එක සෑහෙන්න සෙන්සිටිව්, සෑහෙන්න මේ හීතලක් දැනෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඇඳුම් නම් 4-5ක් අඳින්න වෙනවා එළිය වැඩ කරනවා නම්. තර්මල් කිට් අරම මේවා ඕනම වෙනවා. ඉතින් ඒවත් ඔයගොල්ලෝ සූදානම් කරගන්න එළිය වැඩ කරනවා නම් අනිවාර්යෙන් හොඳ ඇඳුම් ටිකක්, හොඳ ඩියුරබල්, හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සීතල දැනෙන්නේ නැති ඇඳුම් ටිකක් අනිවාර්යෙන් අරන් එන්න කියලා මම කියනවා. ඉතින් මේ වගේ රටකට, සීත රටකට ආවම තමයි දෙන්නේ ලංකාව කොච්චර සුන්දර, කොච්චර හොඳ රටක්ද කියලා. තේරුණාද? ඉතින් මේ වගේ සුන්දර රටක අපිට රැකියාව කරන් ඉන්න වාසනාව නැහැ. මොකද දන්නවද අපි රට ඉච්චටම දුප්පත් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් කොහොම වුණත් කමන්නේ අපි ලංකාවත් ගොඩ දාගෙන අපිත් ගොඩ යමු. ඒක නිසා ඉතින් රටකට ඇවිල්ලා ඔයගොල්ලෝ උගේ ගේම ගහ ගන්න පුළුවන් ඒ කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩ බිම් වල වැඩ කරන්න තියෙන්නේ. මම පෙන්නන්නම් අපේ කට්ටියත් එක්ක කොහොමද ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු ඒගොල්ලොන්ගේ අදහස් මොනවද කියලා බලමු නේද? ඉතින් මම කියන්නේ මොන නෙවෙයි. ඉතින් ඒගොල්ලොත් එක්කත් කතා කරලා අපි බලමු කොහොමද මේ තුර්කි ජීවිතය කියලා. ඉතින් මේ දවස්වල ගොඩක්ම අඳුරු ගතියක් තියෙනවා. පාන්දර 7:00 ගැන 8:00 වගේ වුණත් වැඩ කරන්න බැරි කළුවර ගතියක් තියෙනවා මේ සීත කාලේ ඉඳලා. ඉතින් මේ වගේ වැස්සක් තිබුණත්, පොදක් තිබුණත් ඉතින් පොඩියට ඉතින් වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ සයිට් එක නම් ඉතින් එච්චරම ලොකෝට මරාගෙන නම් වැඩ ගන්නෙ නැහැ මෙහි. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් ඉඳලා ගොඩක් වැස්සේ නම් වැඩ කරන්න දෙන්නේ නැහැ කොහොමද. ඉතින් ওই විදිහට තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් අපි ගිනි දෙයියන්ට පින් සෙද්ද වෙන්න මේ සීතලෙන් ගැලවිලා ඉන්නවා. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා බලමු තුර්කිය ගැන ලංකාවේ ආගේ අදහස් කොහොමද කියලා.
හලෝ කොහොමද ඉතින්? වරදක් නැහැ හොඳින් ඉන්න ඉතින් මේ දවස්වල ඉතින් හරි අමාරුයි අපිට අපි ඉතින් ශ්‍රී ලාංකිකයෝනේ. ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ තුර්කියට ඇවිල්ලා ඉතින් මේ වගේ කට්ටක් කනවා කියන්නේ මෙහෙමයි පුතා. මේ සීතල කාලේට නම් මේක තමයි ජීවිතේ. මේක ඉතින් කන්ස්ට්‍රක්ෂන් සයිට් එක. එළියේ වැඩ කරනවා නම් මේක තමයි ජීවිතේ. එනවා නම් එන්න ඇතුළේ වැඩ කරන්න ඉතින් ඊටර් දාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. ආස හිතේ. ඔයා මොකද හිතන්නේ? හොඳයි ඉතින් මේ එනවනම් මානියක එන්නේ. අවුලක් නැහැ ඒජන්සි. මාන ඒජන්සිය හොඳයි යනවා. ඒජන්සි හොඳයි. හරි. ඔයා මොකද හිතන්නේ? මං කියන්නේ ඇත්තටම හොඳයි. මම ඉඳගෙන හිටියත් හොඳයි. පඩි හොඳයි. පඩි හම්බ වෙනවා. ඔයා මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි. රුමේනියා ලක්ෂ 16,000ක් දීලා ගිහිල්ලා දුක් විඳිනට වඩා මේක කෑම බීම ටික ඔක්කොම හම්බ වෙනවා. ලක්ෂ 2කමාරක් විතර පඩි හම්බ වෙනවා. ඇත්තටම මේ රට හොඳයි. ලක්ෂ 8ක් 9ක් වියදම් කරන් ආවට මානියකින් එන්න ඇත්තටම හොඳයි. හොඳයි. හරි. පිරි රට. පිරි රට. අන්න ඔකයි තත්ත්වේ. ඉතින් ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ මේ තුර්කියේ හම්බෙන කෑම ගැන? කෑමන ඉතින් ඒමයි ලංකාවේ විදියට නෑ. ඒ ඉතින් තුර්කියට ඉතින් ඒගොල්ලෝ පුළුවන් විදියට ඉතින් කෑම හම්බ වෙනවා. උදේට මනිස් තියෙනවා. එතකොට මේකනි එතකොට බ්‍රේක්ෆාස්ට් එකට ඉතින් බටර් චීස් විතර ඒවා තියෙනවා. කඩලා තියෙනවා තම්බල. ඒ අතර ඉතින් දවල්ට ඉතින් සොසේජස් එතකොට කුකුල් මස් මස් වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් මාළු එහෙම නෑ මේ. ඒක ඇත්ත තත්ත්වය. කෑම කොහොමද එතකොට? හොඳයි. දවල්ට හම් වෙනවා. මස් අල ඒ වගේ කෑමට යෝගට් බීම ඇපල් දොඩම් ඒ ඔක්කොම දෙනවා. කෑම හොඳයි. අත්‍තරම හොඳයි. හොඳයි කියලා කියන කෑම අවුලක් නැහැ. අවුලක් නැහැ. තුර්කි කෑම හොඳයි. කන්න ඉතින් හැමෝටම බැරි වුණාට ඉතින් ඒ කියන්නේ මේ අපි උයලා කන්න පුළුවන් නම් ඉතින් එහෙම දෙයක් කරන්න බැරි ඉඳා මේ අවස්ථාවේ ඉතින් මේ දෙන කෑම ඉතින් කන්න ඉතින් අපිට බැරි දෙයක් තමයි තියෙන්නේ. ලංකාවේ විදිහට අපිට උයලා රසට ඒ විදිහට එන්න නැති වුණාට මේගොල්ලෝ ඉතින් කිසිම මේ පැත්තේ තුර්කි කෑම විදිහට සාමාන්‍යයෙන් ඉතින් අපිට පුළුවන් විදිහට හදලා දෙනවා ඉතින්. ඔව් තුර්කි කෑම විදිහට හදලා දෙන හින්දා ඉතින් අපිට ගැලපෙන්නේ නැතුණත් අපිට කාලේ ඉන්න වෙලා තියෙනවා. ඉන්න වෙලා තියෙනවා. මොකද අපි ඇවිල්ලා තියෙන සල්ලි හම්බ කරන්න නිසා ඉතින් රස නැති වුණත් මේගොල්ලෝ දෙන කෑම හරි සැර නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණත් අපිට මේක ඉවසගෙන ඉන්න වෙලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. වෙන ඉතින් කිසි ගැටලුවක් නැහැ. හඳුන් ටික හොදලා දෙනවා. ඉතින් මේ පඩියේ ඉතින් වෙලාවට හරියට 10ක් ගෙවනවා. ඔව්. ඒ ඉතින් පඩිය ඉතින් මාසෙකට 2යි 8ක් වගේ ඉතින් එනවා දෙනට පඩිය. 2.30 40ක් එනවනේ ලීර එකත් එක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඉතින් කොහොමද ඉතින් ලංකාවට ඉතින් ඔක්කොම ඉතින් වියදම අතරලා 1.90ක් දෙකක් කිට් වෙන්න දාන්න පුළුවන් ඉතින්. දෙකක් දාගන්න පුළුවන් කියලා කියන්නේ නේ 1.90ක් හරි දෙකක් හරි දාගන්න පුළුවන්. ඔව් ඉතින් අරක්කු එහෙම ඉතින් ගිහලා සිගරට් එකක් බොනවා නම් ඉතින් එච්චර දාන්න බෑ. ඔව්. සාමාන්‍ය ඉතින් අපිට ෆෝන් බිලක් තියෙනවා මාසෙකට ලීර 1000ක් විතර. ඔව්. ඒ අතර ඉතින් සල්ලි ටික අපි වල්ලා ලංකාවට දාන්න පුළුවන්. පුළුවන්. අපේ වැඩ කරන සයිට් එකේ වැඩ කරන අයගේ අදහස් ටික ඉතින් ඕක තමයි. ඉතින් අපේ අයට මේ ලෝකෙම හරි යුරෝපයේ ලොකුම එයාපෝට් එක හදන ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙන්න වරම් ලැබිලා තිනවා. ඉතින් ඒක නම් සතුටුයි. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක තමයි ඔයගොල්ලන්ට මම ඉතින් පෙන්නන්නේ. ඉතින් ඒකත් බලන්න. ඉතින් අපි බලමු ඊළඟට තව කට්ටියගේ අදහස් අපිට බලා ගන්න ඕනේ, දැනගන්න ඕනේ මේ තුර්කිය ගැන මොනවද කියලා. අපි ගිහිල්ලා බලමු. ඔයගොල්ලෝගේ අත්දැකීම් අරගෙන අපි ඔයගොල්ලෝගේ රටට කියා සිහිනයට එක අත්දැකීමක් කරගන්නේ කොහොමද කියලා අපි බලමු නේද? හරි පුණා. අයවන් රජමත. ඉතින් කොහොමද හම්බුනේ? හොඳයි උදේින්. හොඳයි නේද? ඉතින් ඔයාලා දැන් තුර්කියට එන කොච්චර කාලෙද? මම ඇවිල්ලා මාස 11ක් වෙනවා. ඔව්. මේ 2020 පෙබරවාරි මාසේ තමයි ආවේ. 25. දැන් මාස 11ක් වෙනවා. මාස 11ක්. ඉතින් මේ මොන ඒජන්සියද ආවේ? මම කරණීය මානි ඉන්ටර්නැෂනල් ඒජන්සි තමයි ආවේ. ආවේ. ඒ කිව්ව විදිහටම ඒජන්සියෙන් එවුවා. ඔව් හොඳයි අතට හොඳයි. ඉතින් ඒ පොරොන් වෙච්ච කාලේ සීමා තුනම දාම් කෙටි කාලේ ගාවට එනවා. ඒ වගේම ඒ කිව්වේ ඉස්තාන්බුල් වල එයාපෝට් එකේ වැඩ තියෙනවා කියලා. ඉතින් ඒ විදිහටම වැඩක් හම්බුණා. ඉතින් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. ඒ විදිහටම ආවනේ. පොරොන්දු වෙච්ච පඩි හම්බුණාද?
ඔය පොරොන්දු වෙච්ච පඩිය හම්බුණා. අපි 25000 තමයි අස්සම් කරේ. දැන් වාරක දෙකකින් පඩිය වැඩිලා තියෙනවා. දැන් 31500 ගන්නවා ලියනවා. ඒතකොට එනකොට ලීන එක කීයක් තිබුණාද? එනකොට ලීර එක ලංකාවේ රුපියල් වලින් රුපියල් 8යි. දැන් ලීර එක බහලා තියෙනවා 7.16කට වගේ. එතකොට අතන පඩි අඩුවීමක් වුණාට අර පඩි වැඩි කරලා දුන්න හින්දා පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් කියලා නෑ නේද? ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මේ ආයතනයෙන් මාස 6කට පඩි වැඩි කරනවා. ඒ ලීර එක බහිනවත් එක්කම අර පඩි වැඩි වෙන නිසා අර අපිට අඩුව එච්චර දැනෙන්නේ නෑ. ඒ බලාපොරොත්තු වෙන ආවුල ලැබෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ දැන් ඉජා කම්පැනි එකට කොහොමද ඒකේ වැඩ කටයුතු කොහොමද ඒක කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අපි එයාපෝට් එකේ මේ අල්පෙන් ඉදි කරන කොටස තමයි වැඩ කටයුතු කරන්නේ. මම සැකමින් කාර්යයට ඉතින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ අපිට වෙනත් ආයතන වගේ ලොකු බලපෑමක් නෑ වැඩවලට. අපි වැඩ ටික අතුණින් කරනවා. දැන් සීත කාලේ නිසා මේ දවස්වල වැඩ ටික අඩුවෙන් කරන්නේ. කොහොමද නිදහසේ අපිට වැඩ කරගන්න පුළුවන්. නෑ නෑ එහෙම නෑ. ඇත්තටම එහෙම නෑ ආයතනේ. අපිට කිසි ප්‍රශ්නයක් නෑ වැඩ කරන්න කියලා බල කරන්නේ නෑ ලොකුට. අපි පුරුදු පරිදි රැකියාව කරන්න පුළුවන්කම තියෙනවා. තුරු විජාතිකයන්ට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. විජාතිකයන් අපි අවුදල් නම් තුරු විජාතිකයන්ට සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. ප්‍රශ්නයක් නෑ. හොඳයි. එතකොට මට තව දෙයක් අහන්න තියෙනවා. ඔයගොල්ලෝ එද්දි කීයක් ගත්තද මෙහෙට ඉන්න ඒජන්සි? ඒජන්සියෙන් මනියෙන් අපිට ගත්තේ පයිසා තමයි. ඊට අමතරව අපි වීසා එකටයි මෙඩිකල් එකටයි අපි අතින් කරා. ආයතනයේ ලක්ෂ තමයි. කොහොමද 8මාරක් වෙනකොට කොහොම කරගන්න පුළුවන් වුණානේ ඔයගොල්ලෝ නේ? 8මාරක් නම් නැහැ කොහේදී වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙම 8මාරක් නම් දීලා මේ එන එක හොඳයි. රුමේනියා ලක්ෂ 10ක් දීලානට වඩා නේද? ඇත්තටම හොඳයි. රුමේනියා ලක්ෂ 16ක් දීලා ඊළඟට ඒ වීසා එකෙන්වත් මාස 6ක් අතර පරක් වෙනවා. ඒ ඉවත් එක බලනකොට මෙහෙට එනක හොඳයි. තුර්කියට එනක හොඳයි. තුර්කියට රටත් හොඳයි. ලස්සන රටක්. ඊළඟට අපිට ලොකු ආඩම්බරයකට තියෙන ලෝක විශාලම ගුවන්තොටුපළේ අපි දැන් රැකියාව කරන්නේ. ඒකත් ලොකු සතුටක්. එතකොට දැන් ඔයගොල්ලෝට ගෙවල දැන් පඩිය තියෙනවනේ 31500 ඒ කැම බීමක් දීලා නේද කොහොමද ඒක? ඔව් ආයතනයේ නිකාය කම්පැනි දම්පුන්ට කම්පැනියක් ඉන්ටර්නැෂනල් කම්පැනියක්. අපිට සීළු පහසුකම් ලැබෙනවා අපේ කැම ටික නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් ඒ වගේම අපේ රෙදිබිලි ටික සෝදලා දෙනවා. ඊළඟ සීළු පහසුකම් ටික ලැබෙනවා. ලැබෙනවනේ. ප්‍රවාහන පහසුකම් ලැබෙනවා. ඔව්. ඒ අදින්න ඇත්තටම හොඳයි කියලා කියන්න පුළුවන්. ඔව් ඉතින් අපිට දැන් දෙන කෑම එතකොට ඒ කෑම බීම දීලා 31500 කියන සාමාන්‍ය ලක්ෂ 2ක් ලංකාවට දාගන්න පුළුවන් නේ කොහොමද? ඔබට තව ටිකක් හරි තියාගෙන මෙහෙ වියදම නේද? ඉතින් අමතර වේදමක් නෑ අතනම දියුණු වෙන්න උත්සාහ කරන කොල්ලන්ට ඉතින් හොඳ තැනක්. තැනන්නේ. ඒක හරි. අපිට එතකොට මෙහෙ ඇවිල්ලා වියදම් කරගන්න නැතුව තමන්ගේ අරමුණ කරා යන්න පුළුවන් කියලා කියන්නේ කිහිපයක් අතුලක නේද? ඔව් මේ අපි මහන්සි නැති ලංකාවේ අපේ හිතවතුන් නෑදෑයෝ පොඩි කට්ටිය තරතල මෙහෙ තනි වෙලා ඉන්නේ මේ මම හැමෝගෙම ඉල්ලන්නේ ඉතින් තමන්ගේ රැකියාව ගැන වෙන මුතල ලංකාවට එවලා තව අවුරුද්දකින් දෙකකින් තමන්ගේ පවුලත් එක්ක සතුටින් ඉන්න පුළුවන් නේද? ඔව් මේදී කරන්නේ අමතර දෙයක් මොකද කරන්න නැතුව නතර කරලා වැඩේ ඒ මුදල් ටික පරිස්සම් කරගෙන ළමා වීමට යන්න තමයි ඉතින් කාගේ බලාපොරොත්තු. තමන් දැනගන්නවා තමන්ගේ අරමුණ මොකක්ද කියලා ඒ අරමුණ ඉෂ්ට කරගන්න තමයි ඉතින් මේ රටවල් වලට එන්නේ ඉතින් හැම දෙයක්ම කැපකින් කරලා. ඒක හරියට නැතුව තනි වෙලා ඉන්නේ. මේවා අමතර වේදම් කරන්නේ නැතුව වෙන මුදල කොහොම හරි දුරු කරලා ලංකාවට දාගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්න නැහැ අවුරුදු 3-4ක් මේ රැකියාව කරනකොට ඒ උඩ යන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඒක තමන් අර ගත්ත ලෝන් එකක් ඒකක් ගෙවාගෙන තමන්ට තව ඉතිරියක් කරගෙන නම් ඉතිරියක් කරගන්න පුළුවන් තව 3-4ක් හරි එහෙම ඉන්න කියලා තමයි කියන්නේ නේ. ඔව් එතකොට මේ තියෙන කෑම බීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මේ කෑම බීම ප්‍රශ්නයක් නැහැ අපිට දැන් දැනට සාමාන්‍ය ලංකාවේ ක්‍රමයට වගේ තමයි කෑම දෙන්නේ. ඊට අමතරව තුර්කී ජාතියෙන් වෙනම තියෙන තුර්කී මැස් එකක්
ඒකේ ඒ ක්‍රමයට ආහාර තියෙනවා. අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. කෑම එකත් හොඳට දෙනවා. අපිට ඩෙසර්ට් එක හැමදේම ලැබෙනවා. ඒකට හම්බෙන තව ඩෙසර්ට් මොනවද? ඒකට තව හම්බෙන දෙයක් ಜಾති පොඩ්ඩක් කියන්නේ. ඩෙසර්ට් අපල් දඩම් ඒ වගේම තියෙනවා යෝගට් වර්ග, පුඩින් එහෙම ගොඩක් දාන්න වර්ග. ඒක ගොඩක් දෙනවා. ඒ කියන්නේ දවසින් දවස වෙනස් වෙවි දෙනවා. වෙනස් වෙවි දෙනවා. ඒක කෑම වේලක් එක තමයි මේ ඒ වගේම උදේට හොඳ පෝෂ්‍යදායී ආහාර වැඩක් දෙනවා. ඔලිව් වලට දෙනවා. විතර දෙනවා. සුප් එකක් දෙනවා අනිවාර්යෙන්. දෙනවා. ඒ පැත්තෙන් හොඳයි අතන. හොඳයි. අපිට තියෙන ප්‍රශ්නකට තියෙන්නේ අපේ පැත්තකින් එනක තමයි අර ලංකාවේ විදිහට අර මිනිස් නැති එක අර වහලු ඒක තමයි පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒකට පොඩක් මිනිස් කුඩු ටිකක් දාගෙන හරි පොඩ්ඩක් ඒක කරගන්න. ටවුන් එකෙන් අපිට ගන්න පුළුවන් අමුතර දාගන්න මේ පොඩි දෙයක් හදා ගන්න පුළුවන් සම්බෝලයක් වගේ දෙයක් අපිට කැමති තාම්බරේ හදා ගන්න පුළුවන්. මේ අපුණාන් මිනිස් කුඩු ටිකක් එන්නේ දැන් පන්න බැරි නම්. නැත්නම් මේ කන්න බැරිම නෑ සාමාන්‍යයෙන් ඉතින් තියෙන්නේ. පුළුවන් ඉතින් අපේ ලංකාවේ වගේ හම්බෙන්නේ නැහැ කොහොමද අපි වලපුරු දෙන්නත් හොඳ නැහැ ඉතින් මේ වගේ රටකට ආවොත් අනිවාර්යයෙන් අපිට ලැබෙන දේකින් බතුන වෙලා අපේ රාජකාරිය ආරම්භ ඉෂ්ට කරගන්න තමයි තියෙන්නේ අනිවාර්යයෙන්. ඉතින් සම්පූර්ණ මහත්මයා නම් බොහොම ස්තුතියි අපට මේ මොකද මේ වොයිස් කට් එක දීපු ගැන මොකද තුර්කියට රස්සාවට එන කට්ටිය ගොඩක් වීඩියෝස් නැතිනම් ඇත්තටම ඔයා දින දේ ගොඩක් ඒගොල්ලන්ට ගොඩක් දෙයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි මේ වොයිස් කට් එක දීලා මේ අපේ ලංකාවේ ඉඳන් තුර්කියට එන අයට මේ අත්දැකීම ඔයාගේ අත්දැකීම බෙදා දුන්න එකට නම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. උඩමාල ඒ වගේම ලංකාවේ ඉන්න කොල්ලන්ටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඉතින් ඔහොම තමයි. ඉතින් තව වොයිස් කට්ටයක් දෙයක් අපි ගමු බලන්න කොහොමද කියලා. ඒගොල්ලෝගේ අදහස් ඉතින් විවිධ අදහස් තියෙන්න පුළුවන්. සමහරු මෙහෙට තුර්කියට අකමැති කට්ටිය ඉන්න පුළුවන්. සමහරු කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම හැමදේම තියෙන්න පුළුවන්. ඒක නිසා අපි බලමු මොන වගේ අදහස්ද තියෙන්නේ කියලා. ඉතින් මම වැඩ කරන තැන මට ඇත්ත ස්වරූපය ඔයගොල්ලන්ට කියා දෙන්න පුළුවන්. ඉතින් අනිත් තුර්කිය අනිත් කර්මාන්ත ශාලාවල අනිත් දේවල් වල කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රොසෙස් එක මම දන්නේ නැහැ. ඉතින් මට මේ ගැන හරියටම කියන්න පුළුවන් මේ විදිහට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට පොඩ්ඩක් සපෝට් එකක් දීගෙන තුර්කී කට්ටියත් එක්ක වැඩ කරගෙන යන්න තමයි තියෙන්නේ. කොහොමද මලිත් ඉතින්? ඉතින් මේ ඔයා දැන් කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිල්ලා? දැන් මාස 9ක් විතර වෙන්නේ. ඇවිල්ලානේ. එතකොට ඔයා ආවේ මොන ඒජන්සියෙන්ද? මම මානියකින් තමයි ආවේ මෙහාට. මානියකින්? ඔව් මානිය ඒජන්සියෙන් ආවේ. හොඳයි. ඉතින් අපිට මාස 3ක් විතර ගියා. මගේ પાස්පෝර්ට් එක පොඩි ගැටලුවක් වුණා. ඒ හන්ද පොඩ්ඩක් මම පරක් වුණා. ඉතින් මානියකින් කිසිම ආබාධයක් දුන්නේ අපිට මෙහාට එන්න. හොඳයි. ඉතින් තුර්කිය හොඳයි. අපි කරන රැකියාව ගොඩක් ආසාවෙන් කරන හන්ද අපිට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ කම්පැනියත් එක්ක ඉගා කම්පැනියත් එක්ක වැඩ කරන එක ඉගා ආයතනයේ අපේ මහතුරු එක්ක අපි වැඩ කරන්නේ. සාසි මහත්තයයි කතුන් මහත්තයයි තමයි අපි බාර වෙන්නේ. එයාලා යටතේ අපි ඉතින් රස්සාව කරගෙන යනවා. ඉතින් ප්‍රශ්න නැහැ නේ. ප්‍රශ්නේ ගැටලුවක් නැහැ ඇත්තෙම. අපිට ඉන්ෂුරන්ස් එක කෑම් බීම මේ සියල්ලම මම වෙනා මෙයාලාගෙන් අපි මේ කියන්නේ මෙයාලා කිසිම ගැටලුවක් නැහැ. පඩිය වුණත් වෙලාවට කලාවට අපිට යටෙනවා. නිවසේ කට්ටියත් ගොඩක් සතුටින් ඉන්නේ. එයාලත් අපි එනකම් බලන් ඉන්නවා. ඉතින් ඒ වගේම ඉතින් මේ වෙනකොට මාස 8කට මගේ වෙච්ච ණය තුරුස් ටික ගෙවාගෙන ගෙදර තියෙන අඩුපාඩු ටිකකුත් හදාගෙන යනවා. සතුටුයි අත්තරම මේක. තුර්කියට ඇවිල්ලා ගේමක් ගහගන්න පුළුවන් කියලා කියන්නේ නේ. ඔව් ඉතින් ඇත්තටම මේ රැකියාව ආසාවෙන් කරනවා නම් අපි ඉතින් අනිකුත් ඔය තරුණ පිරිසත් එක්කම් බලනකොට මේකේ මේ ආයතනයේ වැඩ කරන කට්ටිය ගොඩක් ආසාවෙන් වැඩ කරනවා. මේ කියන්නේ වෙන රටවල් වල ඇත්තටම ආතල් ගන්නවනේ. අපේ භාෂාවෙන් කියනවා අපි තරුණ කට්ටිය ඉතින් ආතල් ගන්නවා වැඩි. මේ වගේ ඒවට ඉතින් සීමිතව තමයි තියෙන්නේ. ඒ ගන්න ගේමක් ගහ ගන්න පුළුවන්. ඒක විදන් අඩුයි. ඒකින්ද මේ ගේමක් ගහ ගන්න පුළුවන්. මාස 10ක් 11න් කියන්නේ කත්ත ලෝන් එක ගෙවා ගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක් නේද? ඔව් මම ඇත්තම කියනවා නම් ඉතින් ලෝන් එකක් කරා නෙමෙයි මම ආවේ. මගේ ඉඩම ඔක්කුව තියලා තමයි ආවේ. දැන් ඔක්කුව රිලීස් කරලා ඉවරයි මම. දැන් තියෙන ඉතින් නිවාස වල කටයුතු කරන්න තමයි. ඔව්
ඒකට දැන් ලීර එක බහින එක සම්බන්ධව අවුලක් නැද්ද ඒක? අපිට මෙහෙම ඊග එක බහිනවා කියන්නේ මේ වෙද්දී අපි මම අත්සන් කරලා ආවේ 25 500ට තමයි. මේ වෙද්දි මට හම්බ වෙනවා 31යි 500ක්. මේ ගැටලුවක් නැහැ ලීර එක බැස්සා කියලා අපි ආව මුදලට වැඩිය වැඩි මුදලක් අපිට දැන් ලැබෙනවා. ඒගොල්ලෝ ඒකට බැලන්ස් කරලා දුන්න හින්දා ඉතින් ගැටලුවක් නෑ නේ. දැන් මෙහෙමයි බොහෝ දුරට මේ මාසේ පඩියට පඩි වැඩි වෙනවා කියලා තියෙනවා. ඒක ඉතින් නිශ්චිතව අපි දන්නේ නැහැ. ඒක ඉතින් වැඩි වුණොත් අපිට ගොඩක් හොඳයි. මේ වෙනකන් ඉතින් ලීරා එක ලොකු ගානකින් බහල් නැහැ මේ සත වලින් තමයි රුපියලකින් එහෙම අඩු වෙලා නැහැ තාම. සත ගානෙන් අඩු වුණා. අර එකපාරට අඩු වෙලා තිබුණ එක කාලයක් ඊට පස්සේ ටික ටික ඒගොල්ලෝ ස්ථාර කරගෙන පොඩ පොඩ තමයි දැන් අඩු වෙලා තින්නේ. ඒකෙන් හින්දා ප්‍රශ්නයක් නැති වෙයි. ඉතින් අලුතෙන් එන අයට මොකද කියන්නේ? එහෙමයි. ගේමක් ගහගන්න අපේ භාෂාවෙන් කියනවා අර ගේමක් ගහගන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්නවානේ. එයාලා සියලු දෙනාම ඉතින් ඔයාලට කියන්න සතුටුදායක ආරංචියක් තියෙනවා. මං ආවට පස්සේ මගේ අක්කා බැඳලා ඉන්න ඒ කියන්නේ අයියා මගේ මස්සිනා එයත් එනවා දැන් ඉන්ටර්විව් කරලා ඉවරයි. එයත් මේ ආයතනයේට නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ පැහැදීමක් තියෙන හන්ද තමයි මොනවාද මේ අපි මේ රටට එන්න කියලා සහෝදරයන්ට කියන්නේ. ඒතකොට ලොකු සහෝදරයන්ට කියනවා කියන්නේ ඉතින් ලොකු මේ විශ්වාසයක් තියෙනවා මේ රට ගැන. ඒක හන්ද ඉතින් ගැටලුවක් නෑ අපි. කොට එන කට්ටිය ඉතින් ප්‍රශ්නයක් නැතුව ඉතින් ලක්ෂ 8මාරක් 9ක් විතර තමයි යන්නේ නේ මෙහෙට එන්න. පෙරම 9ක් 10ක් කියන්න පුළුවන්. හැබැයි 10 වුණාට අර ගේමක් ගහ ගන්න කට්ටියට ඒක මාස 5න් ඉවරයි. ඒ කියන්නේ මේ ගෙදර වියදමත් එක්කම බලනකොට මාස 8ක් විතර වෙද්දී මොනවාද මේ ක්ලෝස් කර හැකි ගතුනා ඒවා ඔක්කොම. ඒක තමයි ඉතින් තමන්ගේ මැනේජ්මන්ට් එක තමයි දක්ෂතාවයක් තියෙනවනේ ඒක කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඒක හන්ද ගැටලුවක් නැහැ ඉතින්. මොකද ලක්ෂ 8ක් 9ක් කියන්නේ ඉතින් ගාන විතර කරලා මෙහෙන එක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටමයි දැන් මේ දුබායි අපි මම කලින් කටාරවල රැකියාව කරා. අවුරුද්ද කාල සීමාවක් කරලා මට අපහසුතාවයක් ගන්න මම නැවත ලංකාවට ගියා. කටාර වලට වැඩිය බලනකොට 180ක් විතර මෙහෙ හොඳ. ඒ කියන්නේ මේ කරන රැකියාව අනික ඒ වගේ රටක ඉද්දී අපිට අර මොනවාද මේ කිසිම බලපෑමක් නැහැනේ. අපි වියදම් කරන ප්‍රමාණය වැඩි. ඒ වුණාට මේ කම්පැනියත් එක්කම බලද්දී අපිට ගැටලුවක් නැහැ. නිවසේ කට්ටියවත් සතුටු කරගෙන අපිට ගේමක් ගහන්න තියෙනවා. අපිට වියදම් ප්‍රමාණය හිර කරලා තියෙන අපිට වියදම් කරන්න දැන් හදලා නැහැ මෙතන. ඒක හින්දා ලොකු වාසිය මෙහෙ තියෙනවා. ඒක හරි. කොහොම හරි ඉතින් ගේමක් ගහගෙන ඉතින් ඔයත් ගේමක් ගහලා ඔයගේ පවුලත් ගොඩ දාගෙන ඉතින් අපි කට්ටියට ලංකාවේ වෙන කට්ටියට අපි කියන්නේ ඉතින් ඇවිල්ලා බලලා මේ වීඩියෝස් ටිකත් බලලා ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න මෙහෙ එනවද කොහොමද කියලා ඉතින් අපි ඇත්ත සත්‍ය තමයි කියන්නේ දැන්. තුර්කියේ මේ එයාපෝට් ප්‍රොජෙක්ට් එක තමයි ඉතින් මේ තත්ත්වේ තියෙන්නේ. ඉතින් මම අපි දන්නේ නැහැ ඉතින් අනිත් පළාත්වල අනිත් ප්‍රොජෙක්ට් හරි අනිත් කම්පැනි වල කොහොමද කියලා. ඉතින් ඒ ටික මට ඩීටේල් ආවත් මම ඔයගොල්ලන්ට දෙන්නම්. එහෙම වුණොත් ඉතින් මෙහෙට ඇවිල්ලා ඉතින් ගේමක් ගහගෙන ලේසියෙන් එන්න පුළුවන් රටක් තමයි තුර්කිය කියන්නේ. වෙන රටවල් වලට හරි අමාරු වෙන්න. ඉතින්දා මේක ගොඩක් අලුතෙන් ගොඩක් කට්ටිය එන හින්දා තුර්කියට ඔයගොල්ලන්ට ඉක්මනට එන්න පුළුවන්. ඉක්මනටම ඇවිල්ලා මේ ඔයගොල්ලන්ගේ ගේම ගහ ගන්නයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නේද මල්ලි? ඔව් මේ රටේ තියෙන රූල්ස් වලට අනුව අපි හැඩ ගැහිලා හිටියොත් අපිට අමාරු නෑ මේ රටත් එක්කන්. ඒ කියන්නේ අපේ රටත් එක්කම බලන පොඩි සීතලක් ඇඟට දැනෙනවා. අපි ආපු දා ඉඳන් එළිය වැඩ කරන්නේ. කිසිම ගැටලුවක් නෑ. ඉතින් මෙහි ඒවට ඉන්ෂුරන්ස් එකක් දාලා දෙනවා අපිට. ඒත් ඒ ටික අපිට හම්බ වෙනවා. ඒක හන්ද අපිට ගැටලුවක් නෑ ලංකාවේ විදිහට අපිට වැඩ කරගෙන කියලා. අපිට අනික ගොඩක් මේ සේෆ්ටිය බලනවා. සේෆ්ටිත් එක්ක අපි ඉන්න ඕනේ. සේෆ්ටිත් එක්ක හිටියොත් අපිට ගේමක් ගහන්න කියයි. ඔව් සේෆ්ටි ෆස්ට් කියලා දිනවනේ. ඉතින් අනිවාර්යෙන් තමන්ගේ ආරක්ෂාව තමන් දැනගන්න ඕනේ මේව කරගන්න. ඊට පස්සේ තමන් ආරක්ෂා වෙලා පුළුවන් තරම් ලෙඩ නොවි ඉන්න බලන්න කියලා තමයි ඉතින් මෙහෙ වැඩ කරන එළියට වැඩ කරන කට්ටියට කියන්න තියෙන්නේ. ඔව්. ඒක තමයි ඉතින් ලංකාවෙන් එන අපේ සහෝදර මිතුරුන්ට කියන්න තියෙන්නේ. ඇත්තටම එන්න ගේමක් ගහගන්න තුර්කියට එන්න. තුර්කිය රට හොඳයි. ගොඩක් කට්ටියට කියනකොට තුර්කිය අහලා නැතුව ඇති. ඒ වුණත් අපි ඔයාලව දැනුවත් කරන්නේ තුර්කිය හොඳයි කියලා තැන මම ඉන්නේ. ඔව් ඔව්. එක එක්කෙනාගේ එක එක අදහස් තියෙන්න පුළුවන්. ඉතින් මලිත්‍ය අදහස තමයි මේක. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේක යම් සිද්ධියක් අරගෙන ඔයගොල්ලන්ටත් ගේමක් ගහගෙන තුර්කියට එන්නයි කියලා තමයි අපි කියන්නේ. එහෙනම් ජය වේවා. ජය වේවා. බොහොම ස්තුතියි.
ඉතින් තුර්කිය ගැන මේ විදිට පොසිටව් හිතන අයත් ඉන්නවා. ඉතින් ඒ ගැන සතුරේ ඒගොල්ලෝ තුර්කියට ඇවිල්ලා කක්හරි ගේමක් ගහගන්නවා ගැන බන්න මගේ හදවතින්ම සතුටුයි. ඔොද අපේ ශ්‍රී ලාංකයකයන් වශයෙන් අපි දියුණු වෙන්න ඕනේ. අපි ඉරිසියා කොහොකකම නැතු අපි හදවතින්ම සතුටු වෙන්න ඕනේ අපේ ලංකාව මිනිස්සු කොය හරි ඇවිල්ලා දියුණු වෙලා සතුරෙන් ඉන්නවයි කියලා. ඉතින් මොන රටකට ගියත් ඉතින් ලංකාවේ නම තියන්න ලංකාවේ නම කන්න එපයි කියලා කියනවා. මොකද සමහරු දන්න ඇතිනේ ගොඩක් රටවල්ලට ගියන් පස්සේ ගහමරාගෙන නෝන්ඩි වෙලා ලංකාවට එන කට්ටේ ඉන්න. ඉතින් තමන්ගේ අභිමානය තියාගෙන තමන් රැකියාව හරියට කරන්න හොඳ පුද්ගලයෙක් වගේ රැකියාව කරලා අවංකව කරලා තමන් ගෙදරටත් තමනුත් දියුණට පත්වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මානය ඒජන්සියකෙන් තමයි ගොඩක් දෙනෙක් ආවේ ඇවිල්ල තියෙන්නේ. ඉතින් ඒක ඒජන්සිය ගැන සැකයක් නැති හින්ද තමයි එක නම කිව්වේ. නැත්තම් අපට මානයක ප්‍රමෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැනට ඒකැන එක දැනට හොරබොරු කරලා වංචා කරලා නැති හිද තමයි කියපු විදිටම මිනිස්සුන්ට පඩි දීලා ඒටික කරපු හිද තමයි ඒක ගැන ගොල්ලො රෙකමන් කරන්නේ එන්න කියලා. තව ඒ වගේ ඒජන්සි ඇති මොකද ගොඩක් හොරබොරු වංචා තියන කාලේ තින් එහෙම හරි ඒජන්සිකත් තියෙන ගැන සතුරු වෙනවා. ඉතින් මම කියන්නේ ඔගොල්ලෝ තුර්කියට එන්න ඇවිල්ලා යම් කිසි ගේමක් ගහගන්න. මොකද ලංකාව මේ වෙලාව ඉඳලා කරන්න දෙයන්න ලංකාවට පොජෙක් නෑ ලංකාව රස්සාවල් නෑ. ඉතින් ලංකාවන්න රස්සාාවක් කරන්න තියෙනවනම් මේ ගාන හොයාගන්න තියෙනවන සුපිරි. ඉතින් එහෙම නැති නිසා මම කියන්නේ තුර්ගයට ඇවිල්ලා ගේමක් ගහගන්න. එනම් මගේ වීඩියෝස් ටික බලන්න මාව සබස්ක්‍රයිබ් කර නැත දම්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාගන්න. ඉතින් එනම් මම ඊළඟටත් ඔගොලොන්ට වැදගත් වීඩියෝ එකක් ගන්න. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා මේ ඒජන්සි ගැන සහ ඔගොලොන්ට තව දේවල් ටිකක් මේ ගැන කියන්න තියෙනවා මට. මම ඒකට හොඳ වීඩියෝ එකක් අරගෙන ඉන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.